ආකල්ප දුරු කළ යුතුයි. එහෙම අපි මතක් කරන්නේ ඇයි? අපි මේ මනසට යොදලා තියෙන්නේ මනස සිත කියලා යොදන්නේ ඒක තමයි. මනස මනෝ. ඇයි මනෝ කියලා කියන්නේ? මේක ඇතුලේ තියෙන චිත්‍රපටි. අධ්‍යක්ෂකවරයා ඔබ විසින් අධ්‍යක්ෂණය කරන ලද නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි තියෙනවා මේක ඇතුලේ. ඔබට තියෙන්නේ මොකද? ඔබේ චිත්‍රපටිය ඔබට බලා ඉන්න පුළුවන්. ඊට පස්සේ චිත්‍රපටිය හොඳ නැති වෙනකොට ගිහිල්ලා කියනවා අනේ මගේ චිත්‍රපටිය පරණ චිත්‍රපටියමයි තාම මම බලන්නේ. මගේ මේ චිත්‍රපටිය අලුත් කරලා දෙන්න බැරිද? එහෙම නැත්නම් මේ පරණ සින්දුව තාම අහන්නේ මේක රීමික්ස් කරලා දෙන්න බැරිද අපිට? ඊට පස්සේ රීමික්ස් කරනවා. ඊට පස්සේ වෙනස් බීට් එකකින් ඔන්න අහනවා. ඒ කට්ටිය දවසක් අහලා ඉවරලා කියනවා අනේ දැන් ඒ රීමික්ස් එකත් හරි නෑ වගේ මේක ආයි අර පරණ ක්‍රමයට අහන්න බැරිද හදලා. ඔන්න ඕ අලුත් සින්දු ඊළඟට පරණ ක්‍රමයට හදනවා. දැන් තමන්ගේ නිර්මාණ ටික තමා තුළ තියෙන තමා බල ඉන්න මේකට කියනවා මනෝ කියලා. මනෝ කියන්නේ මවන ලද, නිර්මාණය කරන ලද, නිර්මාණය කරගත් දේවල්. පිරීලා තියෙන. ඉතින් ඒ ටිකේ මිනිස්සුන්ට බරක්. කිසිම නිර්මාණයක් නැතිව සජීවීව මේ ලෝකේ දකින්න අවදි වෙනවා නම් එයා තමයි හීන ලෝකවල ඉන්නේ නැතුව සජීවීව බලන නිදහස් මනසින් නිදහස් සුළුකින් හිතෙන්ට එන්න. ඉතින් ලොකු ආත්මීය පරිවර්තනයක් වෙන්නම ඕන. ඔබ කිව්වොත් පිළිගන්නවද ඔබ ඔය ඇසින් දකින්න දේ නෙමෙයි ඔබ දකින්නේ කියලා? ලෝකේ තියෙන දේ නෙමෙයි ඔබ දකින්නේ කියලා ඔබ කිව්වොත් පිළිගන්නවද? පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒව තමයි දැන් බලන්න මෙන්න මේ පිළිමේ දෙය. ඔබ දකින්නේ ඇසින් දකින්න දේ නෙමෙයි. ඔබේ ආකල්පමය මත තියෙන සංකල්පය ඔස්සේ දකින්න දේ තමයි මේක දිහා බලන්නේ. දැන් මේ පිළිමය කෙරෙහි ඔන වෛරයක් ඇති කරලා තිබ්බනම් එහෙම මේක දැක්ක ගමන්ම තරහක් ඇති වෙනවා. ඒ බුද්ධ හොඳ නැහැ. බුද්ධ. ඒක පොලේ ගහන්න ඕන, කඩයන්න ඕන කියලා උනත් හිතෙන්න පුළුවන්. බෝ ගහක් දිහා බලන්න. බෞද්ධයෙක් වූ කෙනෙක් ඒක දිහා බලන තාලේ. වගේම වෙනත් ආගමිකයෙක් ඒක දිහා බලන තාලේ. සම්පූර්ණ තරහ ත්‍රස්තවාදී ඒක දිහා බලන තාලේ බලන්න. ගහේ ස්වභාවය දැක්කම ඉවරයිනේ. ස්වභාවයෙන් බැලුවාම නිතරින් බැලුවාම ස්වභාවිකව බැලුවාම ඒකේ ලස්සනක් පේනවා නම් ලස්සනයි කියලා බාර ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට ස්වභාවික දේ මේ ලෝකේ බලන්න හැකියාව ලැබුණොත් අර ආකල්ප නැතුව ඔබට හරිය සහනයක් ඇති වෙනවා. චිත්‍ර නැතුව සජීවීව හැම විටම දකින්න. ඒක තමයි අර මුලින් කතා කරේ පොඩි ළමෙක් වගේ කියලා අවුරුදු 6ට 7ට ඇවිල්ලා පොඩි ළමෙක් වගේ බලනවා. වැඩි ගොඩාක් ආකල්ප නැහැ ලෝකෙ දිහා. වැඩි මනෝමය ස්වභාවයක් නැහැ.